අබාන්ස් ආයතනය ගැන වැඩි විශ්වාසයක් තිබුණා සහ හීරෝ කියන බ්‍රෑන්ඩ් නේම් එක ගැන වැඩි විශ්වාසයක් තිබුණා. මේ අපේ ප්‍රොඩක්ට් එක world number 1 හීරෝ ප්‍රොඩක්ට් එකක්. බිලියන 120ක් බයිසිකල් විකුණපු ආයතනයක්. ගෙදර ඇතුල් වෙන තැන ඉඳලා කුස්සියට යනකම් බැලුවොත් එහෙම අඩුම තරමේ මොනවා හරි එක දෙයක් හොයාගන්න පුළුවන් අබාන්ස් එකෙන්. ප්‍රොඩක්ට්ස් වල තියෙන ක්වොලිටි එක අනුව තමයි ඒගොල්ලන් world number 1 වෙලා තියෙන්නේ. බයික් එකේ එන ලෙඩේ හදන්න අපේ ලංකාව පුරා ඉන්නවා ඩීලර්ස්ලා 500ක්. ඒකෙන් ස්පෙයා පාර්ට්ස් විතරක් කරන අය ඉන්නවා 200ක්. 300කට කිට්ටු වෙන්න සේවා ජාලයක්. ඒ යතුරුපැදි ලබා ගන්න වාසනාවන්තයින. අපි ආර්ථිකයේ පැත්තෙන් අපි කල්පනා කරනවා නම් ඉතා හොඳම බයිසිකලයක්. ඉන්ධන දහනය සහ යතුරුපැදියේ කල්පැවැත්ම සහ නඩත්තු වියදම් හරි අවම යතුරුපැදියක්. දැනටමත් අපිට දාපු ස්කූටර්ස් වලින් 80ක පමණ ප්‍රමාණයක් ඇඩ්වාන්ස් වෙලා අවසන්. අවුරුදු 5ක වොරන්ටි එකක් අවම මිලකට බයිසිකල්. කලින් පැද්දෙත් කොහමත් හීරෝ අබාන්ස් එකක්. ඒක විකුණලා තමයි මේකට ආවේ. යනවා දැක්කේ දැක්කම මට නැතර වෙලා මේ අගම ඇඩ්වාන්ස් කරලා අගම බයිසිකල් ගන්න තමයි මම ඒක දැක්කම මගේ හිත ගියා ඇත්තටම. අපි බයිසිකල් හදනවා ඕන තරම්. හැබැයි බයිසිකල් හැදුවට අපි හදන්නේ එකම දේ තමයි කස්ටමර් රිපෙයාර් එක. අපි කස්ටමර් රිපෙයාර් එකක් කරලා තමයි යවන්නේ. කළුතර දිස්ත්‍රික්කයේ සහ ලංකාවේ ගෙනියන්න පුළුවන් උපරිම තැනට ගෙනියන්න හීරෝ නගරයට ස්ථාපිත වෙන මොහොතේ අපි අද දවසේ ඔබට මේ පෙන්වන්න උත්සාහ කරන්නේ හීරෝ නවතම ශාඛාව එහෙම නැත්නම් අලෙවි ප්‍රදර්ශනාගාරයේ පානදුර වලාන නගරයට ආසන්නව මේ ආකාරයෙන් ස්ථාපිත වෙලා තියෙනවා. වීරයා නැවතත් ගමට ඇවිත් වීරයා රටට ඇවිත් ඒ නිසා ගමින් ගම නගරේ අපි මේ වන විට ශාඛා ජාලයන් අලෙවි නියෝජිත ජාලයන් ඒ වගේම සේවා මධ්‍යස්ථාන ජාලයන් මේ සියල්ලම ස්ථාපිත කරමින් යනවා. ඒ නිසා ඔබට වීරයෙක් වාගේ යන්න පුළුවන්, ඔබට වීරයෙක් වාගේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රවාහන සගයක් තමයි හීරෝ කියන්නේ. කාර්යක්‍රමකාරතුමන් කාවින්ද රාමිනමෙතුමන්ට ඔබතුමාට ඉතාමත් ගෞරවණීය ආරාධනා කරනවා අවාසට වී ආයතන වෙනුවෙන් වචන ස්වල්පයක් ඔබවම කතා කිරීම. අද විවෘත කරන්නේ මේ අපේ නිල වශයෙන් තුන්වන නියෝජිත ධූරය. ඉතින් පසන් මුලදී අපි හඳුනා ගන්නකොට වසන් ඇත්තටම ලියාපදිංචි යතුරුපැදි අලවිය තමයි සිදු කරගෙන හිටියේ. ඉතින් අපි කතා බහේදී අපිට තේරුණා පසන් එක්ක යම්කිසි දෙයක් කරන්න පුළුවන් ලියාපදිංචි නොකල බ්‍රෑන්ඩ් නිව් යතුරුපැදි අලවියට අපි සම්බන්ධ කරගන්න මේ තරුණ ජවයට ඉදිරියට යන අවස්ථාවක් දෙන්න ඕන කියලා හිතලා තමයි අපි හීරෝ සමාගම සහ පසන් අපේකෝන් අපේ සහෝදරයා අපි මේ වෙලාවේ අපේ නියෝජිත විදිහට තෝරගෙන පානදුර ප්‍රදේශයේ අලෙවි කටයුතු සඳහා අපි සූදානම් කරගත්තේ. යතුරුපැදි ලංකාවට ආනයනය තහනම් කරලා වසර 5ක් වගේ කාලයක් අපිට වාහන ගෙන්නන්න බැරුව තිබ්බා. යතුරුපැදි සහ වාහන සිළුම දේ.
ඒ ආනයන සීමාව ඉවත් කළා මේ පටන් ගත්ත යතුරුපැදි ගෙන්නන පළමු අවස්ථාවේදීම අනිත් සියලුම දෙනාටම කලින් අපිට හීරෝ යතුරුපැදි යලදපළට ඉදිරිපත් කරන්න අපිට හැකියාව ලැබුණා. අලදීන් පසු සේවාව කියන මොකද තියෙන ප්‍රශ්නයක්. ඒකට අලදීන් පසු සේවාව ගැන සහ අද දවස ගැන වචන ස්වරූපයක් කතා කිරීම තම ගෞරවණීය වාර්තා කරනවා. සේවා හා අමතර කොටස් කතාකාරතුමන් මනෝජ් කුලතුමන්ට ඉතාමත් ගෞරවයෙන් පැමිණ සිටින ඔබට මාමත් මේ අපේ ප්‍රොඩක්ට් එක world number 1 hero ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එක ඉන්දියාවේ සහ ලෝකේ අදට මිලියන 120ක් බයිසිකල් විකුණපු ආයතනයක්. ඒතර මිලියන 120ක් විකුණපු ආයතනයක් ලංකාවේ අබාන්ස් ඔටෝ කියන ආයතනයත් සමග සම්බන්ධ වෙලා. දැන් අපි ඔක්කොම දන්නවා අබාන්ස් ඔටෝ කිව්වහම ගෙදර ඇතුල් වෙන තැන ඉඳලා කුස්සියට යනකම් බැලුවොත් එහෙම අඩුම තරමේ මොනවා හරි එක දෙයක් හොයාගන්න පුළුවන් අබාන්ස් එකෙන්. ඕනම ගෙදරක. ඒ වගේ තමයි දැන් ගෙදර ස්තෝපුවෙත් අපිට තියාගන්න පුළුවන් හීරෝ අබාන්ස් ඔටෝ සමාගමෙන් ගන්න අලුත් හීරෝ සෝම් එක සහ එහෙම නැත්නම් HF ඩිලක්ස් බයික් එක. මේ ජව සම්පන්න නිර්මාණ ඔක්කොම 2022 ඉඳලා ඉන්දියාවේ තිබුණා. ඒතර මේව අපිට ගෙන්නන්න බැරි වුණා තියෙන අයහපත් තත්ත්වය නිසා. හැබැයි මේ තාක්ෂණය දැන් අපිට ඇහිලා තිනා 22 ඉඳන් තිබුණු තාක්ෂණය වර්ධනය වෙලා අලුත් විදිහකට අපි ගාවට ඇවිල්ලා තිනවා 2025. ඒතර මේ ප්‍රොඩක්ට්ස් වල තියෙන ක්වොලිටි එක අනුව තමයි ඒගොල්ලන් world number 1 වෙලා තියෙන්නේ. ඒ world number 1 ප්‍රොඩක්ට් එකට අපි සේවාව සපයන්න ඕන. මගේ ප්‍රථම කාර්යය තමයි මේකට සේවාව සැපයීම. සාමාන්‍යයෙන් අපිට බයික් එකක කස්ටමර් කෙනෙක්ගේ බයික් එකේ එන ලෙඩේ හදන්න අපේ ලංකාව පුරා ඉන්නවා ඩීලර්ස්ලා 500ක්. ඒකෙන් ස්පෙයා පාර්ට්ස් විතරක් කරන අය ඉන්නවා 200ක්. රයිට්. තව ඉන්නවා 300කට කිට්ටු වෙන්න සේවා ජාලයක් අපේ. අපි බයිසිකල් හදන ඕන තරම්. හැබැයි බයිසිකල් හැදුවට අපි හදන්නේ එකම දේ තමයි කස්ටමර් රිපෙයාර් එක. අපි කස්ටමර් රිපෙයාර් එකක් කළා තමයි යවන්නේ. මොකද හිත හදන්න නැතුව මොන දේ හැදුවත් හරියන්නේ නැති නිසා අද කාලේ. රයිට්. ඒක නිසා අපි මේ ජවය, මේ ගැම්ම, මේ අපේ තියෙන ශක්තිය සියලුම දේ අනුව අපි පසන් මෝටර්ස් එකට සුබපතනවා. ලංකාවට එනකම් පුණපුලා බලා සිටි යතුරු පැදි පෙළ දැන් ඇවිත් තියෙන නිසා පසන් මෝටර්ස් දැන් මේ මොහොතේ සිදු වෙනවා. අද දවසේ නමෝ විත්තියෙම ඒ යතුරු පැදි ලබා ගන්න වාසනාවන්තයින් අපි බලමු කොහොමද ඔවුන්ගේ සිනාමුසු මොනින් ඔවුන් තමන්ගේ යතුරු පැදි අද දවසේ ලබා ගන්න මොහොත. අද ආරම්භ වන්නේ පසන් මෝටර්ස් පානදුර. ඉතින් ඒ නිසා හීරෝ නගරෙන් නගරයට යන විශේෂ වැඩපිළිවෙල යටතේ අලෙවි නියෝජිත දාලය ඉතාමත් ශක්තිමත් ස්ථාපිත වෙන මොහොතක තමයි පානදුර පුරවරේ ස්ථාපිත වෙන්නේ වලානේ. ඉතින් ඒ නිසා හීරෝ පිළිබඳව කතා කරන්න මාත් එක්ක අලෙවි කළමනාකරු හැටියට ඉන්න කාවින්ග ඉන්නවා. කාවින්ග ආයිබෝවන්. කාවින්ග මං හිතන්නේ ගමින් ගම නගරෙන් නගරයට ස්ථාපිත අලෙවි ජාලය හරහා දැන් අපි ඇවිත් ඉන්නවා පානදුරට. ඔව්. පානදුර අලෙවි නියෝජිතයා පිළිබඳව අපි කොහොමද කොයි ආකාරයෙන්ද දැන් මෙතෙන්ට ඔව්ව තෝරාගන්න හේතු සාධක වුණේ? ඇත්තම ඊටම ශක්තිමත් නියෝජිත ජාලයක් අපි හීරෝකට හීරෝ මොටර්සයිකල් අලෙවි සඳහා දිවෙන පුරා තෝරාගෙන තියෙනවා. ඒකේ තවත් එක් පියවරක් විදිහට තමයි පානදුර පසන් මෝටර්ස් අද මේ විදිහට විවෘත වෙන්න ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ලියාපදිංචි යතුරුපැදි වෙළඳාමේ හිටපු තරුණ ජවයක් හොඳට ලියාපදිංචි යතුරුපැදි ඉතාමත්ම හොඳ අලවියක් කරපු චරිතයක් ඇත්තටම පසන් මෝටර්ස් කියන්නේ. ඉතින් ඒ වගේ තරුණ ජවයකට අපි අත හිත දෙන්න ඕනේ කියලා හිතාගෙන තමයි අපිත් එක්ක සම්බන්ධ කරගත්තේ. ඉතින් ලොකු දෙයක් ඉදිරියට අපි ලියාපදිංචි යතුරුපැදි සහ හීරෝ අපේ යතුරුපැදි දෙකම ඉතින් සාර්ථකව කරගයි කියලා බලාපොරොත්තු වෙන තමයි පසන් එක්ක අපි සම්බන්ධ වෙන්නේ.
පසන් මෝටර්ස් අධිපතිතුමා තමයි මාත් එක්ක ඉන්නේ. පසන් අබේකෝන් අයිබෝන් අද පටන් ගන්න වැඩේ ජය වෙන්න කියලා ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා. වීරෙක් වාගේ ජීවත් වෙන්න පුළුවන් පානරදුර පුරවරේ. පසන්ට හිතුනේ ඇයි හීරෝ අලුවිනුත් එක් වෙන්න. ඇත්තටම මට අදහසක් තිබුණා අබාන්ස් ආයතනය ගැන දැඩි විශ්වාසයක් තිබුණා සහ හීරෝ කියන බ්‍රෑන්ඩ් නේම් එක ගැන දැඩි විශ්වාසයක් තිබුණා. වසර ගණනාවක් සෙකන්ඩ් හෑන්ඩ් බයිසිකලුත් විකුණලා ඒ අත්දැකීමත් එක්ක ඒකෙත් වැඩිපුරම කරේ හීරෝ බයිසිකල්. ඒක නිසා මට හීරෝ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් ඇති වුණා. පසන් පානදුර පුරවරේ කොහොමද හීරෝ පිළිබඳව ජනතා ආකර්ෂණය? දැඩි උනන්දුවක් තියෙනවා. දැනටමත් අපිට දාපු ස්කූටර්ස් වලින් 80% ප්‍රමාණයක් ඇඩ්වාන්ස් වෙලා අවසන්. ඒ කියන්නේ දැන් එච්චර ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එනකම් පුල බලා ඉඳලා තියෙනවා. ඔබ මොකක්ද දකින්න හීරෝ වල තියෙන වෙනස? ඇයි මිනිස්සු මෙච්චර ආකර්ෂණය? මොකක්ද හීරෝ වල තියෙන විශේෂත්වය? මම හිතන්නේ අපි දෙන අපේ බ්‍රෑන්ඩ් නේම් එකට තියෙන විශ්වාසය සහ අබාන්ස් පිළිබඳ තියලා තියෙන විශ්වාසයයි අවුරුදු 5ක වොරන්ටි එකක් අවම මිලකට බයිසිකල්. මම හිතන්නේ ඒක තමයි ලොකුම දේ. ඔප්ෂන් ගොඩක් තියෙනවා බයිසිකල්. ඔබ කිව්වා අපූර්ව කතාවක්. අවම මිලකට බයිසිකලයක්. අවම මිලකට බයිසිකලයක් කියන්නේ ලංකාවේ තව බ්‍රෑන්ඩ් ඕන තරම් තියෙනවා. ඒක සංස්ථානාත්මක බැලුවොත් මේ ඇහිලා තියෙන බයික් එක ජනතාවට ගන්න පුළුවන් ප්‍රයිස් එක තියෙනවා කියලා ඔබ කියන්නේ. වෙළඳ පොලේ තියෙන අනිත් ඒවාට වැඩිය සාමාන්‍ය අනිත් අපි ස්කූටර් මාදිලි බැලුවොත් ලක්ෂ එකමාරක වගේ වෙනසක් මේකේ තියෙනවා. සහ ඔප්ෂන් වැඩි. කතා කළොත් මෙතන තියෙනවා zoom එක. දැන් zoom මොකද්ද මේ zoom එකේ තියෙන විශේෂත්වය? ලංකාවේ අවුරුදු 5ක් වගේ කාලයක් යතුරුපැදි යානයනේ තහනම් කරලා තිබ්බා. ඉතින් ඒකෙන් පස්සේ ලංකාවට හඳුන්වා දෙන අලුත්ම යතුරුපැදියක් සම්ප්‍රදායික තිබ්බ යතුරුපැදි මාදිලි වලට සම්පූර්ණ වෙනස් විශේෂාංග රාශියක් සමගම zoom 110 එක අපි වෙළඳපොළට හඳුන්වා දෙන්නේ. මේකේ විශේෂත්ව 7ක් තියෙන අතරම මේකේ අපේ පළවෙනියටම අපි විශේෂයෙන් මේව කරන්නේ මේකේ කෝණ පෙන්ඩල ලැම්ප් එකක් තියෙනවා ආරක්ෂාවට බයිසිකලයේ එහෙට මෙහෙට ඇලවෙනවා නම් අනිවාර්යෙන් ඒක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ ඩිජිටල් මීටර්, පළල ටයර්, ඊට පස්සේ අපිට මයිලේජ් එක කොච්චරක් වැඩ කරනවද කියන එක පෙන්වන තාක්ෂණ ඉලෙක්ට්‍රික් මීටර් බෝඩ් පද්ධතියක් මේ සියල්ල සමග ඒක වගේම තමයි දැන් ඔබ පේනත් හොඳට බයික් එක ඉඳගත්තට පස්සේ අත් දෙක හෑන්ඩල් එකට ගත්තට පස්සේ හොඳට මේ ආම් එකත් එක්ක ගත්තාම අපේ බොඩි ආම් එක ගොඩක් ස්ටඩි තියෙනවා. ඒ නිසා හරි කොන්ට්‍රෝලින් ඉඳගත්තට පස්සේ තේරෙනවා කොහොමද බයික් එකේ අත් දෙකත් එක්ක බොඩි ඇන්ගල් එක කොහොමද එන්නේ ලෙග් ස්පේස් එකත් එක්ක. එතකොට ඒ තාමත් පහසුවෙන් මේක ලෙග්ස් මේකේ හරිය අපෝ ලෙග් ස්පේස් එකේ ගොඩක් වෙනසක් දකින්න තියෙනවා. හරියටම ලෙග් එක තියෙන හරි බොඩි ඇන්ගල් එකත් එක්ක තියෙන ආකාරයටම ඒ ලෙග් ස්පේස් එක හැඩ වෙලා තියෙනවා. එතකොට හරියටම මේ කකුල් අනවශ්‍ය ලෙස පළල් කරන්නේ නැතිව ගානට කකුල් දෙක ලං කරගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ස්කූටි වල තිබිච්ච කතන්දරයක් තමයි දෙයක් තමයි මේ ගොඩක් කාන්තාව උපදිනකොට ගොඩක් කකුල් දෙපා ඈත් කරගෙන යනකොට ඒක අර ශිෂ්ට සම්පන්න නොවන බව වාගේ දෙයක් තිබුණා. නමුත් මේක එහෙම නෑ. මේක ඒ ගැනත් හිතලා තියෙනවා. ඒ නිසා ඊටමත් මනා ලෙස කකුල් දෙක එක ළඟින් තියාගෙන මේකේ ඩ්‍රයිව් කරන්න පුළුවන් කමක් තියෙනවා. හීරෝ එක ඇත්තටම අපි ඉන්දියාවේ බැලුවොත් එහෙම දැනට නම්බර් 1 ඉන්දියාවෙත් හීරෝ අලවිය. එතකොට ඒ කට්ටියගේ තාක්ෂණය සහ ඒ හැම දෙයක්ම අති විශිෂ්ට විදියට ඒ කට්ටිය හදලා තියෙනවා. සහ නැත්නම් ඉන්දියාවේ වගේ රටක අපිට හීරෝ බ්‍රෑන්ඩ් එකට පළවෙනි ස්ථානයේ එන්න හම්බෙන්නේ නැහැ. ඒ හරියටම කරන නිසා තමයි ඒ තත්ත්වයට අවිල්ලා තියෙන්නේ. ඒ zoom මාදිලියත් එමය අවුරුදු 5ක් 6ක් ඉන්දියාවේ පැදලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තමයි අපි ලංකාවට හඳුන්වා දීමක් කරලා දෙන්නේ. කින්ද මේ මාදිලිය පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මාත් එක්ක අද ඉන්නේ ශානි. ආයිබෝන් ශානි. ආයිබෝන්. අද සන්තෝෂ දවසක්. ඈ මුණ බැලුවම් පේනවා හිනාවත් එක්ක. ඈ ඇයි හිතුනේ එකපාරටම zoom යතුරුපැදියක් ගන්න ඕනේ කියලා දැක්කේ ගමන් හිත යන එක කාගෙත් එහෙම කියනවනේ. හැබැයි ඔයාලට දැක්කේ ගමන් හිත ගියා zoom එකට. ඔව් හස්බන්ඩ් තමයි හිතේ ඒකට. ඔයාටත් හිත යන්නේ නැත්නම් ඒ නිසා තමයි.
එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් මොකද කිව්වේ හස්බන්ඩ් මේ වගේ අලුතෙන් යතුරුපැදියක් ඇහිලා තියෙනවා. ඔව් ලස්සන එකක් තියෙන ගම කියලා කිව්වේ. ඊට පස්සේ දෙන්නත් එක්ක ඇහිලා බැලුවා. ඔව්. දැක්කා මොකද හිතන්නේ? මං හිතන්නේ ඔයාගේ ගමන් බිම අම්මාලට ගෙදර පවුලේ වැඩ කටයුතු වලට මං හිතන්නේ හොඳම යතුරුපැදිය කියලා දැන් දැනෙනවා ඇති. ඔව්. ගත්තේ හොඳම තීරණය කියලා විශ්වාසයි. ඔව් මේ කලින් පැද්දෙත් කොහමත් හීරෝ අබාන්ස් එකක්. ඒ කියන්නේ ඉස්සර පැද්දේ හීරෝ. ඒ කියන්නේ හීරෝ එච්චර විශ්වාසයි. ඔව් ඒක විකුණලා තමයි මේකට ආවේ. HF Deluxe කියන 100cc බයික් එක තමයි මේ තියෙන්නේ. මේවා සාමාන්‍යයෙන් හොඳ ලංකාවේ පාරට මම හිතන්නේ අපේ පාරට ගොඩක් වෙලාවට ෂූට් වෙන බයික් එකක්. මොකද මේක සාමාන්‍ය ඕනිම පාරකට කන්දට ලන්දට තැන්නට ඒ වගේම ඕන එකට යන්න පුළුවන් බයික් එකක්. HF Deluxe. කාවිද්ද මේකේ අලුත් මොනවද චේන්ජස් එක ඇහිලා තියෙන්නේ? HF Deluxe මාදලිය කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඉකොනොමි ආර්ථිකයේ පැත්තෙන් අපි කල්පනා කරනවා නම් ඉතා හොඳම බයිසිකලයක්. මොකද පෙට්‍රල් හොඳ දහනයක් කියන්නේ සෑහෙන ලීටරයකින් සෑහෙන දුරක් යන්න පුළුවන් 100cc මාදලියක්. ඉතින් මේකේ ඇලෝ වීල් self start kick start ඔය වගේ සාමාන්‍ය තියෙන 100cc බයික් එකේ තියෙන ඒ විශේෂාංග සියලුම දේ තියෙනවා. ඒ කියන්නේ self start kick start දෙකම තියෙනවා. දෙකම තියෙනවා. ඔව්. එතකොට මේක ඇත්තටම ඉන්ධන දහනය සහ යතුරුපැදියේ කල්පැවැත්ම සහ නඩත්තු වියදම් හරි අවම යතුරුපැදියක් එදිනෙදා වැඩ කටයුතු කරන හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් යතුරුපැදියක් විදිහට තමයි HF Deluxe අපි හඳුන්වන්නේ. මේ ටෙක්නොලොජි අප්ඩේට් එකත් එක්ක මම හිතන්නේ අද ලංකාවට ආපු හොඳම බයික් එකක් කියලා ඔබට ඕපන් කියන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඕන කස්ටමර් කෙනෙක්ට රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන් සහ කම්පැනියත් ඒක රෙකමන්ඩ් කරලා තියෙනවා. ස්කූටර් එකකට කිලෝමීටර් 50000ක හෝ අවුරුදු 5ක වගකීමක් HF Deluxe එකට කිලෝමීටර් 70000ක හෝ අවුරුදු 5ක වගකීමක් ඒක ආයතනයේ ගැරන්ට් කරලා තියෙනවා. උත්සාහ කරන්නේ ඔබ කොහොමද ජනතා ආකර්ෂණය ඇතුව පසන් මොටර්ස් කියන එක පානදුර පුරවරේ පුනර්ජීවයේ නගරයට කොහොමද ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යයෙන්ම මගේ පරණ වසර ගන්න එක අත්දැකීම් සහ ෂෙල් එකතු කරමින් අපි උපරිම කස්ටමර් සර්විස් එකක් මගේ මිලදී ගැනීමෙන් පසුව ඕනම වෙලාවක ඕනම ඇති වෙන ගැටලුවකට උත්තර දීමට වගකීමට අපි වැඩි සිටිනවා. ඒ තුලින් හොඳ කස්ටමර් බේස් එකක් හදාගෙන පානදුරේ සහ කලුතර දිස්ත්‍රික්කයේ නම්බර් 1 වෙන්න තමයි බලාපොරොත්තු. මාත් එක්ක අද දවසේ ඉන්නේ හේමචන්ද්‍ර මහත්තයා. ආයිබෝන් කිව්වා. ආයිබෝන්. කොහොමද මොනවද කරන්නේ මොනවද? මම දැන් මේ ආජී සේවයක් කරලා විශ්‍රාම සේවය යුනිවර්සිටිලා ඉන්නවා. ඔව්. මොකද හිතුනේ අලුතෙන් හීරෝ බයික් එකක් දැක්ක එක මම අද දවසේම ගන්න හිතුනේ. අද දවසේම මම යනවා දැක්කේ. දැක්කම මට නැස වෙලා මේ අදම ඇඩ්වාන්ස් කරලා අදම බයික් එක විලන් තමයි. මොකද සුපර් බයික් දැක්කට පස්සේ හිතුනේ. මට ඒක දැක්කම මගේ හිත ගියා ඇත්තටම. කොහොමද මේවට තියෙන ආෆ්ටර් සර්විස් ඒ වගේම ස්පෙයා පාර්ට්ස් කොහොමද තියෙන පහසුකම්? ඇත්තටම හීරෝ සමාගම අපි ලංකාවේ අබාන්සට සහ හීරෝ සමාගම ලංකාවේ සේවා සහ අමතර කොටස් නියෝජිත දුර මේ හා සමානව 500කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ පවත්වාගෙන යනවා. ඉතින් ස්පෙයා අමතර කොටස් කිසිම අඩුවක් නැතුව දිවයිනේ ඕනෑම නගරකින් ගන්න පුළුවන් පහසුකම තියෙනවා. ඒ හා සමානව හැම නගරයකටම අදාළව සේවා ස්ථානයක් අපි පිටවලා තියෙනවා. එතකොට මේ අලෙවි නියෝජිත ධුරයක් ස්ථාපිත වෙන හැම ටවුන් එකකම සේවා අමතර නියෝජිත ධුරයකුත් තියෙනවා. ඉතින් කිසිම කවමදාකවත් අපේ වටිනා පාරිභෝගිකයෙකුට රාෂ්ට්‍රීය අඩුවක් වෙන්නේ නැතුව අමතර කොටස සේවා උපරිම විදිහට ලබා ගන්න සේවාව ඇත්තටම සලසලා තියෙනවා. එනිසා පානදුර පුරවරේ ඉන්න සියලු දෙනාටම පුළුවන් අලෙවි නියෝජිතයා හරහා තමන්ගේ හීරෝ අලුත්ම සමාජිකයා තමන්ගේ කරගන්න වීරෙක් වගේ යන්න. කාවින්ග ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. මේ අවස්ථාව මාට ලබා දීම ගැන අබාන්ස් ඔටෝ ආයතනයට හීරෝ ආයතනයටත් දෙහිවින් ස්තුතිවන්ත වෙනවා.
මේ ලබාගත් අනගි අවස්ථාව මම හිතනවා පානදුර පුරවරේ සහ කළුතර දිස්ත්‍රික්කයේ සේල්ස් අතින් අපිට යන්න පුළුවන් උපරිම තැනකට ගේන්න මමත් මගේ ටීම් එකත් උපරිම කැපවීමක් දරනවා. හීරෝ කියන එක කළුතර දිස්ත්‍රික්කයේ සහ ලංකාවේ ගෙනියන්න පුළුවන් උපරිම තැනට ගෙනියන්න මගේ දැනුම ශක්තිය ධෛර්යය ලබා දෙනවා. ඒ වෙනුවෙන් මට මේ ආයතනය ලබා දුන්න සහයෝගයටත් අද පැමිණ සිටින සියලු දෙනාටමත් මේ බිල්ඩින් එකේ අයිති මහත්මයාටත් සියලු දෙනාට මේ අවස්ථාව සාර්ථක කර ගැනීමට සහාය දැක්වීම පිළිබඳව මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සාමාන්‍යයෙන් ඔබ විශ්වාස කරනවද කෙනෙකුට යම් කිසි දෙයක් ගත්තට පස්සේ අපි බලන්නේ වගකීම තමයි. ඒ වගකීම තුළ තමයි ඔවුන්ට යම් කිසි දෙයක ගන්න උනන්දුවක් ඇති වෙන්නේ. ඒ නිසා ඔබ දන්නවද මේ සෑම යතුරු පැදියකටම අවුරුදු 5ක, ඒ කියන්නේ 5 years එහෙම නැත්නම් අවුරුදු 5ක වොරන්ටියක් තියෙනවා. ඒ නිසා අවුරුදු 5ක වොරන්ටියක් කියන්නේ ඔබට මම හිතන්නේ ආයෙ මොකොත් හිතන්න දෙයක් නැහැ. ඒ නිසා අවුරුදු 5ක වොරන්ටියක් කියන්නේ සෙල්ලම් නැහැ. ඒ නිසා කවුද එහෙම දෙන්නේ? ඒ වොරන්ටිය මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි මේ ඩිලක්ස් මෝටර් සයිකලයට 70000ක ඔබට විශ්වාස කරන්න පුළුවන් කිලෝමීටර් 70000ක වගකීමක් ඔබට ලබා දෙන වොරන්ටියක්. ඒ නිසා මේ සියල්ල ඔබට හීරෝ වෙතින් පමණයි. අබාස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ්. ඒ නිසා අනිවාර්යයෙන්ම හෙට දවසේ වීරයෙක් වාගේ ඔබට යන්න පුළුවන්.